right. තුන්වෙනි ගාන. භාග එකතු කිරීමක් සහ අඩු කිරීමක් සුළු කිරීමක් තියෙන්නේ. ඒතකොට හරය සමාන කරගන්න ඕනේ සුළු කරන්න. භාග සුළු කරන්න නම් හරය සමාන වෙන්න ඕනේ. එතකොට මේකේ හරය x තියෙනවා. පද තුනේම x තියෙනවා. ඉලක්කම ගත්තොත් මේකේ 3, මේකේ 6, මේකේ 12 තියෙන්නේ. එතකොට මේකේ අපි හරය සමාන කරගත්තදී ඉලක්කම සමාන කරගන්න වෙනවා. එතකොට ඒකෙදි මේ ඉලක්කම් තුනම ගන්න වෙන්නේ අපිට කුඩා පද ගුණාකාරයට. ඒ කියන්නේ 12. මේ තුනම ගන්න පුළුවන් සංඛ්‍යාව තමයි අඩුම සංඛ්‍යාව තමයි 12. කුඩාම පොදු ගුණාකාරය තමයි 12. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් 6 12 කරන්න පුළුවන්, 3ක් 12 කරන්න පුළුවන් අපිට ගුණ කරන්න. එතකොට මේකේ ඔක්කොම අපිට 12ට හදා ගන්න පුළුවන් හින්දා හරය සහ මේ හරය හැම එකෙම 12 හදා ගන්න ඕන. 3 12 වෙන්න නම් ගුණ කරන්න ඕනේ 4ෙන්. එතකොට මේ පදේ උඩ යටයි දෙකම 4ෙන් ගුණ කරලා යට 12 හදා ගන්න පුළුවන්. මේකේ 12 වෙන්න නම් 6 12 කරන්න ගුණ කරන්න ඕනේ 2කින්. මේකේ උඩ යටයි දෙකම 2කින් ගුණ කරලා හදා ගන්න පුළුවන්. මෙයාගේ හරිය දැන්නම 12 ඉන්න හින්දා ඒක මොකුත් වෙනස් කරන්න ඕනේ නැහැ. එතකොට එනවා මෙතනින් 12x දෙවරක් 4 8යි. ධන මේකෙත් 12x පස්වරක් 2 10යි. මේකේ වෙනසක් නැහැ. මේ විදිහට එනවා. දැන් සුළු කරන්න තියෙන්නේ. හරය සමානයි පොදු හරයක් ගන්න පුළුවන්. 8යි 10යි එකතු කරාම 18යි. 18න් 7ක් අඩු කරාම 11යි. මේ තමයි උත්තරේ.